මීන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනය ඔබගේ වෘත්තීය කටයුතු, පුද්ගලික වගකීම්, ඔබගේ පුද්ගලික නාමය සහ ඔබගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට වැඩි අවස්ථාවන් උදාවන දිනයක් ලෙස හැඳින්විය යුතුයි. උදෑසන කාලයේ තීරණ ගැනීමේදී තරමක් ආවේගශීලී විය හැකි නිසා ඔබගේ කතා බහ සහ ලේඛනවල වැඩ කටයුතු දෙවරක් පරීක්ෂා කිරීම වඩාත් සුදුසු වනවා. උදෑසන 10:46න් පසුව ඔබගේ දිනේ වැඩ කටයුතු ඉදිරියට ගලාගෙන යාම වඩාත් සැලසුම් සහගත වනු ඇති. ලිපිගොනු, සාකච්ඡා, ඉගෙනීමේ වැඩ කටයුතු සහ වැඩ කටයුතු පිළිවෙලට සකස් කිරීම මෙන්ම කෙටි ගමන් බිමන් සඳහාද ඉතා යහපත් කාලයක් වනවා. නමුත් පවුලේ හෝ ඔබගේ රැකියා ස්ථානයේ කෙනෙකුගේ වචනයක් නිසා ඔබගේ සිතෙහි කලබලකාරී ගතියක් ඇතිවීමට ඉඩ පවතිනවා. සවස 5:28න් පසුව පුද්ගලික සම්බන්ධතාවයන්, සහයෝගය, යහපත් කතා බහ සහ හිතවත් අයගෙන් උදව් උපකාර ලැබීම වැඩි වනු ඇති. සවස් කාලය තුල තිබූ පීඩනය අඩු කරගෙන වැදගත් කෙනෙකු සමග ඉතා යහපත් සංවාදයක් ඔබට යෙදෙනු ඇති. රාහු කාලය සවස 3:22 සිට සවස 4:56 දක්වා යෙදී ඇති බැවින් එම කාලය තුලදී වැදගත් වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, වැදගත් අත්සන්, දැඩි තීරණ සහ අනවශ්‍ය වාද විවාද හැකිතරම් මගහැරීම ඔබට සුදුසු වනවා. මෙම දිනේ ඔබට වඩාත් හිතකර වේලාවන් ලෙස උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලයත්, සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලයත් හඳුන්වන්න පුළුවන්. එම කාලය තුල වැදගත් කතා බහ, ඔබගේ ඉල්ලීම්, සැලසුම් සකස් කිරීම, වැඩ කටයුතු ඉදිරිපත් කිරීම සඳහා යොදා ගැනීම සුදුසු වනවා. අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීමට ඉතා යහපත් කාලයක් වනවා. උදෑසන 9:06 සිට 10:40 දක්වා වන කාලයත්, දහවල් 12:14 සිට සවස 1:48 දක්වා වන කාලයත්, සවස 2:46 සිට 4:34 දක්වා වන කාලයත් ඔබට තරමක් අභියෝගකාරී වේලාවන් ලෙස හැඳින්විය යුතුයි. මෙම වේලාවන් තුලදී ඉක්මන් කෝපය, වැරදි අවබෝධය, ගමන් බිමන් ප්‍රමාදවීම හෝ කුඩා බාධාවන් ඔබට ඇතිවිය හැකියි. සමස්තයක් ලෙස මෙම දිනය ඔබට ඉතා යහපත් ප්‍රතිඵලදායක දිනයක් විය හැකි නමුත් ජයග්‍රහණය පැමිණෙන්නේ ඉවසීමෙන් සහ නිවැරදි වේලාව තෝරාගෙන ක්‍රියා කිරීමෙන් පමණක් බව ඔබ මතක තබා ගත යුතු වනවා. ඔබට වැඩි වගකීම් ප්‍රමාණයක් පැමිණිය හැකි වුවත් එයට බිය නොවී අවධානයෙන් යහපත් වචනවලින් සහ පිළිවෙලට කටයුතු කළහොත් ඔබගේ දිනයේ අවසානයේ යහපත් තෘප්තිමත් දිනයක් ලෙස අවසන් කිරීමට ඔබට හැකිවනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.